සියලු දෙනාම අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ ටිකක් අපිට හුරු පුරුදු සහ අපිට ළඟම රටකින් ගෙන්නන අලුත් වාහනයක් ගැන. මේක ඇත්තටම 2010 2011 2012 කාල පරිච්ඡේදයේදී ලංකාවේ ජනප්‍රියම වාහනයක්. ඉතින් මේක තමයි Alto K10 රථය. ඔන්න ඒකේ 2025 version එක අලුත්ම version එක නිකුත් කරලා තියෙනවා ඉන්දියාවේ. ඉතින් මේක ලංකාවට ගෙන්නන්නේ AMW සමාගම. තවම දිනයක් කියලා නැහැ කවද්ද වගේද ගෙන්නන්නේ කියලා. සහ මිල ගණන් පැහැදිලිව ඔවුන් සඳහන් කරන්නේ නැහැ. මොකද තියෙන තීරු බදු වල ප්‍රතිපත්ති අනුව මේක ඇත්තටම ගෙන්නන්නට වඩා ඊට වඩා ඔප්ෂන් තියෙන වාහන මීට වඩා අඩු මුදලට ගෙන්නන්න පුළුවන් කියලා ඔවුන් සඳහන් කරනවා. ඉතින් මේ වාහනේ ඉන්දියාවේ යම්කිසි මිල වෙනස් වීමක් සිදු වුණ හින්දා ඔන්න දැන් ලංකාවේ අයට තව chance එකක් තියෙනවා ලංකාවේ මීට වඩා මිල අඩු මුදලකට මේක ලංකාවට ආනයනය කරන්න පුළුවන්. ඇත්තටම මේ AMW එකට ඉතින් අපි බලමු මේක පිළිබඳ පොඩි විස්තරයක් කොහොමද මේකේ වාහනේ ෆීචර්ස් තියෙන්නේ සහ මිල ගණන් මොන වගේද කියලා. වාහනේ ඉදිරිපස සහ පිටුපස පෙන්ව ගත්තොත් ඉතාම දැකුම්කලු නිමාවකින් යුතුව එයාලා මේකේ ෆිනිෂ් එක දීලා තියෙනවා. ඒ කියන්නේ අර පරණ Alto K10 එකට වඩා ඇත්තටම ලස්සන පෙනුමක් මේකේ තියෙනවා. ඉතින් මේකේ දිග ගත්තොත් මිලිමීටර් 300 3530ක් වෙනවා. ඒ වගේම පළල 1490 මිලිමීටර් වෙනවා. උස ගත්තොත් 1520 මිලිමීටර් වෙනවා. වීල් බේස් එක 2380 මිලිමීටර් වෙනවා. ඉතින් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගත්තොත් 167 මිලිමීටර් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ඕනම පාරකට වගේ ධාවනය කරන්න සුදුසුයි මේ වාහනේ. ඒ වගේම මේකේ 5 ස්පීඩ් AMT ගියර් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් මේකේ එන්ජින් කැපැසිටි එක ඉන්නේ පුරුදු පරිදිම ලීටර් එකක. ඒ කියන්නේ 1000 cc එන්ජින් එකකින් තමයි එන්නේ. ඉතින් මේකේ ෆුවල් ටැංක් එක ලීටර් 27ක් දාන්න පුළුවන්. ඒ වගේම මේකේ ෆුවල් එෆිෂියන්සි එක ගත්තොත් ලීටරයට කිලෝමීටර් 25ක් යන්න පුළුවන් කියලා තමයි කම්පැනි එක ක්ලේම් කරන්නේ. ලංකාවේ තියෙන පාරවල් වල සිටුේෂන් එකත් එක්ක ගත්තොත් අඩුම ලීටරයට කිලෝමීටර් 20ක් 22ක් අතර දුරක් ධාවනය කරන්න පුළුවන්. ඉතින් මේකේ බූට් ස්පේස් එක ගත්තොත් ලීටර් 214ක් තියෙනවා. ඒ වගේම ඒක අපිට වැඩි කරගන්න පුළුවන් පිටුපස ආසන නමලා. මේකේ විශේෂම දේ තමයි මේකේ එනවා එයා බෑග්ස් දෙකක් තියෙනවා. ඩුවල් එයා බෑග් සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේම හොඳ AC කවුළු සහ මැනුවලි අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් AC සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේම ටච් ස්ක්‍රීන් එකක් දීලා තියෙනවා අපිට රෝඩ් එක බලා ගන්න වගේම ස්පීඩ් ලිමිට් ඒව බලා ගන්න සහ හොඳ ස්පීකර් එකක් තියෙනවා. කලින් එකේ තිබුණට වඩා හොඳ සවුන්ඩ්ස් පැහැදිලිව අපිට අහන්න පුළුවන් වෙන විදිහට හොඳ ස්පීකර් සිස්ටම් එකක් දීලා තියෙනවා මේකේ. ඉතින් ඔයාලට හොඳට බැලුවොත් පේනවා ඇති මේ රූපෙ දිහා ඉස්සරහා ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වුණු කෙනෙක්ට හොඳට සුව පහසු වෙන විදිහට සීට් එක තියෙන සීට් පොසිෂන් එක හොඳයි. ඒ වගේම හොඳ ලෙග් ස්පේස් එකක්, හෙඩ් ස්පේස් එකක් තියෙනවා. ඩ්‍රයිවර්ට විතරක් නෙමෙයි පිටිපස්සේ සහ ඉස්සරහා යන පැසෙන්ජර්ටත් හොඳ ලෙග් ස්පේස් එකක් සහ හෙඩ් ස්පේස් එකක් දීලා තිනවා වාහනේ. ඉතින් මේ වගේ වාහනයක මිල කීයක් වගේ වේද කියන එකනේ අපිට ඊළඟට තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ වාහනේ මිල මුලින්ම එයාලා ඉන්දියාවේ තිබුණේ ඉන්දියන් රුපියල් ලක්ෂ 4.2.3කට. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් බදු රහිතව ලක්ෂ 16කට. ඒ වගේම මේකේ වාහන වර්ග තුනක් එනවා. K10 LXI එක, VXI එක, VXI Plus එක. මේවයි ප්‍රයිස් රේන්ජ් එකක් තියෙන්නේ ලක්ෂ 4 ඉඳන් ලක්ෂ 6 විතර වෙනකම් වාහන රේන්ජ් එකක් තියෙනවා. ඉතින් මේකේ ඉන්දියාවේ මේ වෙන විට බදු ප්‍රතිපත්ති වල වෙනස් වීම හින්දා ඉන්දියාවේ හදන වාහනවල ඉන්දියන් මේඩ් ඉන් ඉන්දියා කියන ප්‍රොඩක්ට්ස් වල බදු අඩු කිරීම හින්දා මේ වාහනේ මිල ඉන්දියන් රුපියල් ලක්ෂ 1කින් වගේ මිල බැස්සා. ඒ කියන්නේ මේ වෙන විට ඉන්දියාවේ මේ වාහනේ යන්නේ ලක්ෂ 3.5කට වගේ. ඉතින් ඉන්දියන් රුපියල් ලක්ෂ 3.5ක් කියන්නේ ලංකාවේ මුදලින් බැලුවොත් ලක්ෂ 6කට වගේ මේ වාහනයක් අපිට ගන්න පුළුවන් බදු රහිතව. ඉතින් මේකේ ලංකාවේ 100ට 300ක් බදු ගැහුවත් ලංකාවේ ඇත්තටම මේ වාහනේ ලක්ෂ 30කට ලක්ෂ 25 30ත් අතර මුදලකට ගන්න පුළුවන් වෙන්න ඕන. ඒත් අපි AMW වලට කතා කරලා අහුවොත් මේකේ මිල මෙයාලා සඳහන් කරන්නේ ලක්ෂ 70 71ක් වගේ මිලකට තමයි ලංකාවට ගෙන්නනවා කියන්නේ. කොහොම නමුත් ඉස්සරහදී මේ වාහනේ මිල වෙනස් වෙන්න පුළුවන් ලංකාවේ මිල. මොකද ලක්ෂ 71ක් දීලා මේ වගේ වාහනයක් ගන්නවට වඩා ඊට වඩා ඔප්ෂන්ස් ලංකාවේ තියෙන ඕන තරම් දැන්. ඉතින් එහෙනම් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.